Hi guys, welcome to our YouTube channel. ඔන්න අදත් අපි ලස්සන වෙනස් වීඩියෝ එකක් අරන් ඔයාලා ළඟට ආවා. මේ පාර ඔයාලට අපෙන් පිටරට වීඩියෝ සීරීස් එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. අපිට ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 2:45ට විතර. අපි කලින් ගෙදරින් පිටත් වුණා වීඩියෝ එහෙම කරන්න තියෙන නිසා. අපි දෙන්න මේ යන්න හදන්නේ ට්‍රැවලින් වලටම වෙන්නුන ලස්සන රටකට. කොහෙද දන්නවද? ඩුබයි රටට තමා අපි යන්නේ. අපි දෙන්නම යන්න ආස රටවල් අතරින් එකක් තමයි ඩුබයි කියන්නේ. අපි දෙන්න චෙකින් වෙලා ඔක්කොම වැඩ ටික ඉවර කරන් අපේ ලංකාවේ එයාපෝට් එකේ ටිකක් ඇවිදින්න ගියා. අපිට ෆ්ලයිට් එකට තව වෙලාව තියෙන නිසා. මේ තියෙන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එක. අපි ඩියුටි ෆ්‍රී එකෙත් ටිකක් ඇවිදලා අවශ්‍ය ඒවා අරන් එතනින් පිටත් වුණා. අපේ ෆ්ලයිට් එක තියෙන තැනට. අපි මේ ගමන යන්න තෝරගත්තේ එමිරේට්ස් ෆ්ලයිට් එක. දැන් අපේ ෆ්ලයිට් එක පිටත් වෙන්නයි හදන්නේ. අපේ ලංකාව අහස උඩදි පේන්නේ මෙන්න මේ වගේ. අපිට ෆ්ලයිට් එකේදී බ්‍රෙක්ෆාස්ට් එක තමයි ලැබුණේ. අපි දෙන්න ජාති දෙකකින් මීල් දෙකක් ගත්තා. ඒ හැම කෑමක්ම ගොඩාක් රසට හොඳ ක්වොලිටි එකට තිබුණා. අපිට පැය 4-5 අතර කාලයක් ගියා ඩුබයි වලට යන්න. ඔන්න අපි දෙන්න දැන් ඩුබයි රටට ආවා. ඇත්තටම පුදුම සතුටකින් අපි දෙන්න මේ වෙලාවේ හිටියේ. මේ තියෙන්නේ ඩුබයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මේ එයාපෝට් එක මාරම ලස්සනක් තියෙන්නේ. ගොඩාක් ලොකු එයාපෝට් එකක් මේක. අපිව ගන්න එයාපෝට් එකට හබ්සිගේ හොඳම යාළුවා රොහෙන් අයියා ඇවිත් හිටියා. ඊට පස්සේ අපි යාළගේ එපාර්ට්මන්ට් එකට යන්න පිටත් වුණා.
දැන් ඉතින් ඉස්සරහට අපි ඩුබායි වල ඇවිදින තැන්වල ලස්සන ඔයාලා එක්ක බෙදා ගන්නවා. ඔයාලට ලස්සන travel vlog series එකක්ම ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. ඒවත් තරම් ඉක්මනට එන්නම්. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bye.